පාවිච්චි කිරීමේදී ඔයත් මෙන්න මේ වැරදි ටික කරනවද? ඉතින් නිරෝගී වගේම ආරක්ෂිත ලිංගික ජීවිතයකට උපත් පාලන එහෙමත් නැත්නම් මේ කොන්ඩම් පාවිච්චි කරන එක ඉතාමත්ම සාමාන්‍ය දෙයක්. හැබැයි ඔයාලා දන්නවද කොන්ඩම් පාවිච්චි කරන පිරිමින්ගේ බහුතරයක්ම දෙනා Taman නොදැනුවත්වම බරපතල වැරදි සිදු කරනවා කියලා. ඉතින් මෙන්න මේ වැරදි නිසා අනපේක්ෂිත ගැප් ගැනීම වගේම ලිංගික සම්ප්‍රේෂණ රෝග වැළඳීමේ අවදානමත් ඉතාමත් වැඩි. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ කොන්ඩම් පාවිච්චි කිරීමේදී පිරිමින් කරන ලොකුම වැරදි පහක් ගැන. ඉතින් ඔයත් කොන්ඩම් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයත් මේ වැරදි කරනවද කියලා බලන්න. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයාලා තාමත් මම subscribe නොකරනම් වීඩියෝ එක බලන්න මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ගොඩාක් පිරිමි අතින් සිදුවන පළමුවෙනි දේ සහ ප්‍රධානතම වැරද්ද තමයි Tamanට නොගැලපෙන ප්‍රමාණයේ කොන්ඩම් මිලදී ගැනීම. ඉතින් ගොඩක් වෙලාවට ෆාමසි එකකට ගිහිල්ලා ලැජ්ජාව නිසා මේක ඉල්ලන්න තියෙන බයට හිතට හම්බුනේ එහෙමත් නැත්නම් S2ට දකින පළමුවෙනි එක හෝ ස්ටෑන්ඩඩ් සයිස් එකක් අරගෙන එනවා. හැබැයි Tamanගේ අවයවයට වඩා කොන්ඩම් එක ලොකු වුණොත් සම්බන්ධතාවයේ අතරතුරදී ඒක ගැලවී යන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනෑවට වඩා තද වුණොත් ඒක පිපිරී යාමේ අවදානම ගොඩක් වැඩි. ඒ නිසා Tamanට ගැලපෙනම සයිස් එක මොකද කියලා දැනගෙන ඒ අනුව නිවැරදිම නිෂ්පාදනයක් තෝරා ගැනීම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. දෙවැනි වැරද්ද තමයි හදිසියට කොන්ඩම් එක පාවිච්චි කරද්දී එහි කල්ලිකුත් වීම එහෙමත් නැත්නම් මේ එක්ස්පයරි ඩේට් එක පරීක්ෂා නොකිරීම. ඉතින් මේ කල්ලිකුත් තුන කොන්ඩම් වල තියෙන මේ රබර් ස්වභාවය දුර්වල නිසා ඒවා ඉතාමත් ඉක්මනින් ඉදී යන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ගොඩක් අය මේ ඇසුරුම කඩන්න තියෙන කතුරක් පිහියක් හෝ තමන්ගේ දත් පාවිච්චි කරනවා. ඉතින් මෙහෙම කරද්දී ඇතුලේ තියෙන කොන්ඩම් එකට අපිට නොපෙනෙන පුංචි හානියක් වුණොත් ඒකෙන් බලාපොරොත්තු වන ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ නිසා හැමතිස්සෙම මේ ඇසුරුම අතින් විවෘත කරන්න ඔයා වග බලා ගන්න ඕනේ. ඊළඟ වැරද්ද ගොඩාක් තරුණ පිරිමි ළමයි අතින් වෙන වැරද්දක්. ඒ තමයි කොන්ඩම් එක තමන්ගේ කලිසම් සාක්කුවේ හෝ තමන්ගේ වොලට් එකේ තමන්ගේ පර්ස් එකේ තමාගෙන දවස් ගණන් මාස ගණන් තියාගෙන සිටීම. ඉතින් ඔබේ ශරීරයේ උෂ්ණත්වය වගේම ඔබ වාඩි වෙද්දී ඔබගේ වොලට් එකේ ඇතිවන තෙරපුම නිසා කොන්ඩම් එකේ තියෙන ලීහිකාරක ද්‍රව්‍ය වියලිලා මේ රබර් එක බින්දෙන සුළු වගේ තත්වයකට පත් වෙනවා. ඉතින් මේ වගේ කොන්ඩම් එකක් පාවිච්චි කරපු සැනින් ඒක ඉදී යාමට තියෙන ඉඩකට 90%කටත් වඩා වැඩි. ඉතින් ඒක නිසා ඒවා හැමතිස්සෙම සිසිල් වියලි ස්ථානයක ගබඩා කරන්න ඔබ වග බලා ගන්න ඕනේ. ඉතින් ඊළඟ එක තමයි මේ සම්බන්ධතාවයකට සූදානම් වන වෙලාවට මේ කලබලය නිසා කොන්ඩම් එක වැරදි පැත්තට දිග හරින්න උත්සාහ කිරීම. ඉතින් එකපාරක් වැරදි පැත්තට තියලා ආයෙත් ඒක අනිත් පැත්ත හරවලා දාන එක හරිම අනතුරුදායකයි. මොකද ඒ වෙනකොට ශ්‍රාවය වී ඇති තරලයක් එහි තැවරෙන්නට පුළුවන්. ඒ වගේම කොන්ඩම් එකේ කෙරවල තියෙන පුංචි කොටස් ඇඟිලි දෙකෙන් තද කරලා ඒක ඇතුලේ තියෙන වාතය ඉවත් කරලා මේක පළඳින්නට ඕනේ. එහෙම නැති වුණොත් මේක ඇතුලේ වාතය පිරීම නිසා ඇතිවන තෙරපුමට මේ කොන්ඩම් එක එකපාරටම පුපුරා යන්නට පුළුවන්. ඉතින් පස්වෙනි වැරද්ද තමයි ගොඩක් අය මේ සම්බන්ධතාවයේදී මුල් කොටසේදී කොන්ඩම් එක පාවිච්චි නොකර මේ අවසාන මොහොතේදී පමණ එය පළඳින්න උත්සාහ කිරීම. එය ඉතාමත් වැරදි පුරුද්දක්. මොකද මුල් කාලයේදී පිටවන පුරුෂ තරලයන් මගින්වත් ගැඩීමක් සිදුවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි තවත් අය අමතර ලීසිභාවයක් ලබා ගන්න බේබි ඔයිල්, වැස්ලින් හෝ පොල් තෙල් වැනි දේවල් මේ කොන්ඩම් එක උඩ තවර ගන්නවා. ඉතින් මේ තෙල් සහිත මේ ඔයිලි සහිත ඔපෙන් තැවරුණු සැනේ මේ කොන්ඩම් එකේ රබර් එක දිය වෙලා විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා අමතර ලීසිකාරක අවශ්‍ය නම් මේ ජලය මත පදනම් වූ ලීසි ද්‍රව්‍ය පමණක් පාවිච්චි කරන්න වග බලා ගන්න. ඉතින් ඔයත් මීට කලින් මේ වැරදි කරලා තියෙනවද? අද ඉඳන් ඔයත් මේ වැරදි ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. මොකද විවාහ ජීවිතයේ සතුට වගේම සංගේ සහ සහකාරියගේ සෞඛ්‍ය ආරක්ෂාව තීරණය වෙන්නේ අපි ගන්න මේ වගේ පුංචි නමුත් බුද්ධිමත් තීරණ වලින්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ කොන්ඩම් භාවිතා කිරීමේදී ගොඩක් පිරිමි අතින් සිදුවන වැරදි පහක් ගැන. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.